පොලිටික් සිස්ටම් එක ගැන පොඩ්ඩක් කතා කරන්නද? ලංකාවේ දැන් අවුරුදු 70 ගානක් පොලිටික්ස් වලින් දුවන්නේ. මං අහන දේ තමයි දැන් පොලිටිෂියන්ස්ලා එනවානේ. දැන් අපි දාගෙන දේ තමයි වැඩිපුරම ප්‍රවෘත්ති වල යන්නේ ඒ කට්ටියගේ දේවල්. පොලිටිකල් දේවල්. හරිද? එතකොට ඒ කට්ටියට ඕනේ ෆේම් වෙන්න. මොකද ෆේමස් වෙන්න. ෆේම් එක ඕනේ. මොකද ඒක හොඳයි ඒ කට්ටියගේ බූත්ස් වලට. හරිද? හැබැයි පොලිටිෂියන් කෙනෙක්ට කවදාවත් සෙලිබ්‍රිටි කෙනෙක් වෙන්න බෑනේ. හරිද? මට තේරෙන්නේ නැහැ ඒ කට්ටිය ෆේමස් වෙන්න ආන්නේ කියලා. හරිද? එතකොට අනිත් එක තමයි දැන් මේ කට්ටිය කියනවා මෙයා හොඳයි අරයා හොඳ නැහැ, මෙයා කොකේන් ගැව්වා අරයා කොකේන් ගැව්වා, අරයා මේක කරා, අරයා ටෙන්ඩර් එකකින් ඉස්සුවා, අර මේකට දැන් අවුරුදු ගාන ඕකනේ යන්නේ. අරයා කියනවා මෙයාගෙන ඉතින් ඕකේ උත්තරේ මොකද්ද? ඕකේ සොලියුෂන් එක මොකද්ද? අවුරුදු ගානක් කොහොම කරනවා නම් ඔකට සොලියුෂන් එකක් තියෙන්න බෑ. දැන් ඕකේ සොලියුෂන් එක කවුද හොයන්නේ? සාමාන්‍ය මිනිසුන්ට ඕක කරන්න බෑ. මොකද ඒ කට්ටිය තමයි රණ්ඩු වෙන්නේ. හරිද? අනිත් එක තමයි දැන් ඒ කට්ටිය රණ්ඩු වෙන සීන් තියෙනවානේ. ඉතින් ඒ කට්ටියට බැරිද ওই රණ්ඩු වෙන එක මීටින් ටේබල් එකකට ගිහිල්ලා හෙඩ්ස්ලා එකතු වෙලා කතා කරලා අපි රණ්ඩු වෙන්න ඕනේ නැහැ. මෙව අපි සේවය කරන්න ඕනේ මිනිස්සුන්ට. මොකද මිනිස්සු තමයි අපි මෙතන තෝරලා දීලා තියෙන්නේ කියලා. ඕක නතර කරන්න බැරිද? නිකන් කල්පනා කරලා බලන්න. ඔබ ඉතින් එහෙම කරන්න පුළුවන් දෙයක් තියෙද්දි අයි මේ මිනිස්සු මෙහෙම සීරියස්ලි ඇයි එහෙම හැසිරෙන්නේ? දැන් මම මේක මෙහෙම කිව්වා කියලා මට මේ කෝල් එකක් දෙන්න කට්ටියගෙන් මෙහෙම කතා කරන්න එපා අරම කතා කරන්න එපා කියලා. it's freedom of speech. මේ ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න මම මේ කියන දේ ඇත්තක්ද නැද්දත් කියලා.